සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR Academy channel එකෙන් අරගෙන ඉන්නේ අපේ JavaScript video series එකේ තවත් වැදගත් වීඩියෝ එකක්. අපි ඉන්නේ තවම data structures පාඩමේ. මේ data structures වල අපි පටන් ගත්තා කලින් වීඩියෝ එකේදී කලින් වීඩියෝස් දෙකේදී advanced data structures ගැන කතා කරන්න. අද වීඩියෝ එකේදී අරන් ආවේ advanced data structures වල තවත් වැදගත් data structure එකක්. විශේෂයෙන්ම academics වලට ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන එකක්. මේක තමයි linked list කියන data structure එක. මේ ලින්ක් ලිස්ට් එක අනිත් අපි කලින් කතා කරපු ස්ටැක් එකෙනුයි කිව් එකෙනුයි වෙනස් වෙනවා. හේතුව මේ ලින්ක් ලිස්ට් එකේ සාමාන්‍යයෙන් අපි data එකක් තියාගන්නේ array එකක් විදියට. හැබැයි හැම data එකක්ම ඊට ඉස්සරහින් තියෙන data එකත් එක්ක link වෙනවා. ඒ කියන්නේ හැම data එකකම ඊට ඉස්සරහින් ඊළඟට තියෙන data එකට link එකක් වදිනවා. ඒකයි මේකට link list කියලා කියන්නේ. ඒ නිසා අපිට පුළුවන් ඕනම value එකක් refer කරන්න ඒ value එකෙන් නැතුව ඊට කලින් value එකේ next කියන එකෙන්. ඒ කියන්නේ උදාහරණයකට කිව් එකක අපි හිතමු array එකක් කියලා. array එකක ඉලක්කම් දෙකක් තියෙනවා නම් 10යි 20යි කියලා. මුලින් 10 තියෙනවා 10ට පස්සේ 20 තියෙනවා කියලා. අපිට 20 කියන එක 20 කියන value එකෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම 10ට පස්සේ තියෙන value එක කියලා ගන්නත් පුළුවන්. පස්සේ කියන value ඒ 10ට පස්සේ කියන එකට අපි කියනවා next කියලා. ඒතර 10 කියන node එකේ next value එක තමයි 20. ඒතර 20 කියන එක අපිට 10.next කියන එකෙන් වගේ ගන්න පුළුවන්. 10.next කියන්නේ 10 වලට පස්සේ තියෙන value එක. ඒක 20. අන්න එහෙම link එකක් තියෙනවා එක value එකකින් ඉඳන් එයාගේ ඊළඟ value එකට. ඒ නිසා අපි මේකට කියනවා link list එකක් කියලා. මේ link list එකක අපිට තියෙනවා head එකක්. head එක කියන්නේ අපි හැම වෙලාවෙම list එකේ පළවෙනි data එකට. ඊළඟට අපිට තියෙනවා මේ list එකේ end එකක්. ඒ විදිහට මේ list එකේ head එකයි end එකයි. එහෙම නැත්නම් tail කියලාත් කියනවා මේකට. head එකයි tail එකයි අපිට mention කරගන්නත් පුළුවන් මේ array එක ඇතුලේ. එතකොට මේ හැම item එකක්ම එකිනෙකට link වෙච්ච. එකිනෙකට කියන්නේ ඊට කලින් link එකෙන් එහෙම නැත්නම් ඊට කලින් data එකෙන් ඊළඟ data එකට next කියලා link වෙච්ච data set එකකට එහෙම නැත්නම් items තියෙන array එකකට අපි කියනවා link list එකක් කියලා. එතකොට මම මේක නිකන් visualize කරොත් මෙන්න මෙහෙම. අපි array එකක් ගත්තොත් එහෙම එකක තියෙනවා A කියලා. තව item එකක් තියෙනවා B කියලා. තව item එකක් තියෙනවා C කියලා. මේකෙදි මේ A කියන කෙනාගෙන් point එකක් තියෙනවා B කියන කෙනාට. එතකොට B කියන කෙනාගෙන් point එකක් තියෙනවා C කියන කෙනාට. එතකොට මේ A කියන කෙනා ගාව තියෙනවා B කියන කෙනාට තියෙන point එක. එතකොට උදාහරණයක් අපි ගත්තොත් A කියන එක අපි ඇත්තටම මේ A කියන කෙනා ගාව තියෙනවා මම ඒක expand කරලා ලිව්වොත් value එක සහ next value එකට point එක. next value එකට point එක අපි කියමු items කියලා. මේක item index එක කියලා. එතකොට item index එක නම් 1. එතකොට මේ A1 කියන එකේ තේරුම මෙයා තමයි 1 කියන්නේ. අපි යාට කියමු B කියලා. 2 මෙයා තමයි tail එක. tail එකේ දියා ගාව තියෙන්නේ 1යි. හරි. පළවෙනි item එක ගත්තොත් එහෙම එයා ගාව තියෙනවා එයාගේ value එක A ඊළඟ point එකකට එහෙම නැත්නම් ඊළඟ address එකට point එක. මෙයාගේ next එක කෙනා කවුද? B. එතකොට මේ 1 කියන එකේ අදහස තමයි මේ array එකේ පළවෙනි index එක. මෙන්න මෙයා තමයි මෙයාට next වෙන්නේ කියලා. එතකොට අපි කොහේ හරි තැනකදී a.next කිව්වොත් මේකෙන් imply වෙන්නේ B ව. හේතුව A ගේ next එක වෙන්නේ මෙන්න මෙතන තියෙන එක්කෙනා. මේ 1 කියන එක්කෙනා. 1 කියන්නේ මේ array එකේ ගත්තොත් මේ පළවෙනි item එක බිඳුවනේ. දෙවෙනි item එක තමයි මේක තමයි 1 කියන්නේ. එහෙනම් එයාගේ value එක තමයි B කියන්නේ. එතකොට a.next කියන එකේ අදහස මෙන්න මේ A කියන කෙනාගේ ඊළඟ value එක B. B.next කියලා ගත්තොත් එයාගේ value එක මෙන්න මේ දෙවෙනි එක්කෙනා. array එකේ දෙවෙනි එක්කෙනා කියන්නේ array එකේ දෙවෙනි index එක කියන්නේ C. කියන්නේ item එක නම් තුන්වෙනියා. C.next කියලා එකක් නැහැ හේතුව C ට C ඉන්න tail එකේ ඒ නිසා C ට හැබැයි එකක් නැහැ. ඔන්න ඔය වගේ data structure එක තමයි link list එකක් කියලා කියන්නේ. බලමු අපි කොහොමද මේක implement කරගන්නේ කියලා. මුලින්ම මම class එකක් හදන්නම් node එකකට. හේතුව මම මේ ඉස්සෙල්ලා පෙන්නපු A B C කියන සම්පූර්ණ block එකට අපි කියන node එකක් කියලා. හේතුව ඒක තනි data එකක් නෙමෙයි. ඔයගොල්ලෝ දැක්කා. එයාගේ ඒ හැම node එකකම එයාගේ value එකයි ඊළඟ node එකට address එකයි point එකයි දෙකම තියෙනවා. ඒ දෙකම එකතු block එකකට අපි කියන node එකක් කියලා. එහෙනම් අපි node එකක් හදාගමු මුලින්ම class එකක් විදියට. මේකට මම construct එකක් දාන්නම් මේකේ internal values declare කරගන්න. construct එකට මම value එකක් ගන්නම් parameter එකක් විදියට.
මේකෙදි මම කියනනම් this dot value දැන් මතකනේ නෝඩ් එකක value එකක් තිබ්බා ඊළඟ value එකට point එකක් තිබ්බා. ඒතර අපි ගාව this dot value කියලා මට කියන්න පුළුවන් අර අපි එවන value එක මෙන්න මේ අපි එවන value එක නෝඩ් එකට ඊළඟට එයාට තියෙනවා this dot next කියලා ඊළඟ එක්කෙනාට address එකක්. ඒක අපි දැනට null කියලා දාගමු. හරි. ඔන්න නෝඩ් එකක් හදාගත්තා. නෝඩ් එකක තියෙනවා වර්ග දෙකක් දේවල් දෙකක්. එකක් එයාගේ value එක අනිත් එක එයාගේ next address එක next value එකට තියෙන එහෙම නැත්නම් next item එකට තියෙන address එක. හරි. දැන් අපි හදාගමු linked list එක. class linked list මේක ඇතුළත් මම construct එකක් හදාගන්නම්. linked list එකකට අපි ගත්තොත් empty linked list එකකට සාමාන්‍යයෙන් head එකක් තියෙනවා. head එක විතරයිනේ තියෙන්නේ. ඒතර ඇත්තටම head එකක් නැහැ. linked list එක empty නම් ඒ නිසා අපි කියමු this.head equals null කියලා. පටන් ගන්නකොට head එකක් නැහැ. මුකුත්ම නැහැ. empty array එකක් වගේ තියෙන. ඊට පස්සේ මුලින්ම අපි බලමු කොහොමද අපි data එකක් add කරගන්නේ කියලා. data එකක් add කරගන්නකොට මට පුළුවන් node එකේ මුලට add කරන්න node එකේ node එකේ නෙමෙයි අත්‍තරම node එකක් add කරන්න පුළුවන් array එකේ මුලට array එකේ අගට එහෙම නැත්නම් අපි මොකක් හරි specific value එකක් mention කරලා එයාට පස්සේ කියලා. එහෙම නැත්නම් එයා මැද්දට. ඔන්න ඔහම අපිට කැමති තැනකට data එකක් add කරගන්න පුළුවන්. මුලින්ම අපි බලමු දැන් අපි array එකට data එකක් add කරනකොට සාමාන්‍යයෙන් normal array එකක නම් data එකක් add වෙන්නේ end එකටනේ. අපි push කියන method එක use කරොත් array එකකට data එක add වෙන්නේ end එකට. ඒ විදිහටම අපි බලමු linked list එකක end එකට කොහොමද අලුතෙන් value එකක් enter කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් array එකක end එකට අපි data එකක් දානවා නම් කියනවා echo push එහෙම නැත්නම් append කියලා. append කරනවා කියන්නේ යම්කිසි දෙයක් අගට add කරනවා කියන එක. ඒ නිසා අපි append කියන වචනේ පාවිච්චි කරලා හදාගමු method එකක්. ඒතර මේ linked list එකක append කරනවා කියන්නේ මොකද්ද? end එකට data එකක් add කරන එක. array එකේ එහෙම නැත්නම් linked list එකේ end එකට data එකක් add කරන එක. මම append කියන function එකත් එක්ක value එකක් එවනවා. මට මේ value එක ඕනේ linked list එකේ අගට add වෙන්න. මම මෙන්න මේ හදාගත්ත node එකක් declare කරගන්නවා. මේකේ node එකක instance එකක්. අපි කියමු new node කියලා. අලුත් node එකක්. සමානයි new node. මේකට යවනවා මම අර append එකත් එක්ක එවන value එක. ඒ value එක ඇව්වහම ඒ node එකේ value එක විදිහට යාව තියාගන්නවා. ඒකනේ අපි මේකෙන් කරන්නේ. මේ line එකේ. හරි. දැන් මට පුළුවන් මෙන්න මේ new node එක දාගන්න යම් කිසි තැන කොහෙද මට ඕනේ list එකේ end එකට දාගන්න. මුලින්ම බලමු මේ list එකේ මොනවත් නැති එකක්ද කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් නැති his structure එකක්ද කියලා. ඒකට අපි ලේසියෙන්ම check කරගන්න පුළුවන් not this.head කියලා. head එකක් නැහැ. මේ array එකේ head එකක් මේ array එකේ හෝ මේ data structure එකේ head එකක් නැත්නම් ඒ කියන්නේ මේකේ data මොකුත් නැහැ. එහෙනම් මට පුළුවන් මේ අපි එවන අලුත් මෙන්න මේ new node එක මේ හදාගත්ත new node එක head එකට දාගන්න. this.head සමානයි new node. දැනට head එකක් නැත්නම් මං head එකට new node එක දාගත්තා. එතකොට ඔන්න අපේ head එක හදාගත්තා. head එකට අලුත් data එකක් දාගත්තා. මෙතනින් මගේ වැඩේ ඉවර කරනවා මම return කළා. function එකෙන් යම් කිසි දෙයක් return කරනවා නම් මේකේ null return වෙන්නේ. ඔයාගේ වැඩේ ඉවර කරගෙන ඔයා return කරොත් එහෙනම් මෙතනින් එහාට මේ function එක execute වෙන්නේ නැහැ. එතනින් එහාට වැඩේ නවතිනවා. return කරාට පස්සේ function එකකින් එතනින් එහාට කිසිම දෙයක් ආයෙ execute වෙන්නේ නැහැ. return තමයි ඔයාගේ function එකක තියෙන අවසාන statement එක. අපි ඉස්සරහට function පාඩමේදී ඒ ගැන තව කතා කරමු. හරි. ඔන්න data එකක් append කරා. දැනට data එකක් නැත්තම් දැනට කිසිම data එකක් නැත්තම් data එකක් append කරන්නේ මෙහෙම. එහෙම නැත්තම් ඒ කියන්නේ data එකක් දැනට තියෙනවා නම් මොකද කරන්නේ? අපි එහෙම වුණොත් head එක ගමු අලුත් variable එකකට. අපි මේක let කියලා ගමු දැන් අලුත් ES6 method එකට. මම current කියලා variable එකකට ගන්නම් this.head එක. ඔන්න මම head එක ගත්තා current කියලා version එකකට. current කියලා variable එකකට. මට ඕනේ while එකකින් check කරගන්න මේ data structure එකේ තියෙන අවසාන data එක. මම දුන්නොත් එහෙම current.next කියලා. මේ current කියලා මම මුලින්ම ගත්ත head එක. දැන් මෙන්න මේ if එක pass වුණා නම් මේ return එකේ මේ වැඩේ නවතිනවනේ.
මේ if එක පාස් වුන්නේ නැහැ කියන්නේ මෙතන මේ if එකේදී චෙක් කරන්නේ මොකද්ද head එකක් නැද්ද කියලා. මේ if එක fail වුණා කියන්නේ head එකක් තියෙනවා කියන එක. head එකක් තියෙනවා නම් ඔන්න current එකට ගත්තයි head එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අඩු ගන්න එක වතාවක් මේ current එක current.next කියන එක true වෙන්න ඕන. මොකද head එකක් තියෙනවා. head එකක් තියෙනවා නම් එයාට next එකක් තියෙනවා. මොකද node එකක් නේ. node එකක් නම් next එකක් තියෙනවා. tail එකට තමයි next එකක් නැති වෙන්නේ නේ. එතකොට head එකට එක next එකක් හරි තියෙනවා නම් මට පුළුවන් current එකට දාගන්න ඒ next එක. current.next. හරි. එතකොට මේ current එකට දාගත්තා මම current.next කියන එක. ඒකෙන් මම මොකද කරගත්තේ? head එකේ ඉඳන් මේ while එක පාවිච්චි කරලා ඊළඟ node එකට ඊළඟ node එකට ඊළඟ node එකට මොකද current.next නේ බලන්නේ. next node එක next node එක next node එක while එක true වෙනකන් ගිහිල්ලා ඒ හැම true එකකදීම මම current එකට දාගන්නවා ඊළඟ data එක. එහෙම නැත්නම් ඊළඟ point එක. basically මේකෙන් මම කරන්නේ while එක පාවිච්චි කරලා මේ array එකේ තියෙන අවසාන data එකට යන එක. නේද? හැම while එකේ හැම while loop එකකදීම ඊළඟ data එකට jump වෙන එකනේ මේ කරන්නේ. current.next කිය. එහෙම ගිහිල්ලා මම අවසානයේදී current එකට දාගන්නවා මේ array එකේ තියෙන අවසාන data එක මම current කියන එකට අල්ල ගන්නවා. එහෙම කරලා while එකේ වැඩේ ඉවරුනාට පස්සේ මම කියනවා ඒ තියෙන current එකේ දැන් අපි හොයාගත්ත current කියන්නේ දැන් අවසානම data එකනේ. ඒකේ next එකට දාන්න මගේ new node එක. එතකොට මොකද වෙන්නේ? අවසාන එකේ .next එකට new node එක දැම්මම new node එක වදිනවා ඊළඟ අවසාන එකට. ඒකත් පස්සේ එකට. කියන්නේ මේක අවසානම එක. ඔන්න ඔහොම අපි දාගන්න පුළුවන් අපිට append කරගන්න පුළුවන් array එකක අවසානයේටම data එකක් link list එකේ. හරි. ඊළඟට අපි බලමු කොහොමද අපි දාගන්නේ කියලා මේ මුලට data එකක්. මුලට data එකක් දාගන්න එක නම් හරිම සරලයි. අපි මුලට data එකක් දාන එක අපි කියමු prepend කියලා. value එකක් එක්ක දාගන්නවා. අපි හැමතිස්සෙම දන්නවා මුලට data එකක් දානවා නම් අපිට දාගන්න තියෙන head එකට. ඒතර මට ගන්න පුළුවන් කලින් වගේම const new node කියලා අලුත් node එකක්. මේකට දාන්න පුළුවන් මට අර අපි වෙන value එක. මෙතනින් pass කරන value එක. ඊට පස්සේ මම new node එකේ .next එකට දාගත්තොත් this.head එක. මේකෙදි මම කියන්නේ new node එකේ next එකට ගන්නවා මම head එක. new node එකේ next එකට. ඒ කියන්නේ new node එකට පස්සේ තමයි head එක තියෙන්නේ කියලා දාගන්න. ඒතර head එක තියෙන new node එකට පස්සේ නම් ඊට පස්සේ මොකද වෙන්නේ? head එක බවට පත් වෙනවා new node එක. ඕක නෙවෙයි. ඒතර new node එකේ next එකට දාගත්තා මම head එක. ඒතර head එක new node එකට ඉස්සරහින් වැටෙනවා. ඒ කියන්නේ ඉබේම head එක බවට පත් වෙනවා මේ new node එක. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් prepend කරගන්න data එකක්. ඊළඟට මැද තැනකට data එකක් දානවා නම් අපි අගට data එක දාන එක බැලුවා. මුලට data එක දාන බැලුවා මැද තැනකට. මම කියනනම් insert after මොකක් හරි තැනකට පස්සේ data එකක් දාගන්න ඕන. අපිට තැනක් අල්ලන්න වෙන්නේ ලේසියෙන්ම value එකෙන්නේ. මෙතනදී මම assume කරනවා මගේ assumption එකක් තියෙනවා මම link list එකක් ඇතුළේ data repeat කරන්නේ නැහැ කියලා. ඔයාලා repeated data දානවා නම් link list එකකට ඒක වෙනම ක්‍රමයකින් insert කරන්න ඕනේ. ඒතර අපි index use කරන්න පුළුවන් අපිට. index එකක් හරි key එකක් හරි. මෙතනදී මගේ assumption එක මම repeat කරන්නේ නැහැ data මගේ link list එක ඇතුළේ. ඒ නිසා මම value එකෙන් අල්ල ගන්නවා data එකක්. කොහරි node එකකට data එකක් දානවා නම් node එකකට පස්සේ data එකක් දානවා නම්. ඒ නිසා මම පාවිච්චි කරනවා insert after කියලා function එකක්. මම මේකේ මුලින්ම target එකක් declare කරගන්නවා. මේ target එක තමයි මම බලාපොරොත්තු වෙන data එක. ඒකට පස්සේ තමයි මගේ value එක දාන්නේ. ඒතර මම insert after කියන එකේ values දෙකක් එවනවා. එකක් target එක, එකක් value එක. target එක තමයි මම try කරන data එක. ඒකට පස්සේ තමයි මගේ value එක දාන්නේ. හරි. එතකොට list එකේ items 20ක් තියෙනවා නම් මම 13යි 14යි අතරට අලුතෙන් data එකක් දානවා නම් මගේ target එක වෙන්නේ 13. ඒතර insert after 13. 13 තමයි target එක. ඊට පස්සේ value එක දානවා මම. අපි කිව්වොත් 13ට පස්සේ value එකට මම දානවා කියලා 25 වගේ එකක්. එතකොට 13ට පස්සේ 25 එනවා. 25න් පස්සේ 14 එනවා. ඔන්නෝම තමයි යන්නේ. කොහොමද මේ වැඩේ කරන්නේ? මම මුලින්ම current කියලා position එකක් ගන්න කලින් වගේම ඒකට මම දාගන්නම් head එක.
ඊට පස්සේ මම බලන්න ඕනේ මම දෙන ටාගට් එක කොතනද තියෙන්නේ කියලා. ඒකට මට while loop එකක් use කරන්න පුළුවන්. while එකෙන් මට check කරන්න පුළුවන් current කියලා value එකක් තියෙනවද? head එකක් තියෙනවද? head එකක් තියෙනවා නම් මට if එකක් දාලා check කරන්න පුළුවන්. head එක විතරක් නෙමෙයි current කියන value එක තියෙනවා නම් කොතනක හරි. first time මේක අහුවෙන්නේ head එකේදීනේ. while loop එකේ first run එකේදී මුලින්ම current කියන්නේ head එකනේ. එතකොට මට ඒක check කරන්න පුළුවන් මුලින්ම ඒ node එකේ value එක මේ current එකට අවිල්ලා තියෙන value එක සමානද මගේ target එකට කියලා. මොකද මේ සමාන ලකුණු තුනක් පාවිච්චි කරේ අපි operators කරා මතකයි. සමාන ලකුණු දෙකක් පාවිච්චි කරොත් ඒකෙදි value එක විතරයි check කරන්නේ. සමාන ලකුණු තුනක් පාවිච්චි කරොත් value එකයි data type එකයි දෙකම check කරනවා. හරි. if මොකද මේ check කරගත්තේ මම current value කියලා ගත්ත එකේ actual value එක current කියලා ගත්ත node එකේ value එක මම target කරන target එකද එහෙමනම් ඒකට පස්සේ තමයි අපේ අලුත් data එක add කරන්න ඕන. කොහොමද ඒකට පස්සේ data එකක් add කරන්නේ? අපි ඒක කලින් කරානේ. append එකේදී අන්න ඒකම කරා නම් හරි. කොහොමද new node එකක් හදා ගන්නවා. ඒකට දාගන්නවා අපේ value එක node එකට. ඊට පස්සේ new node එකේ next එකට දාගන්නවා අපේ current next එක. හේතුව දැනට තියෙන current කියලා මම හදාගත්තොත් පළවෙනි එක උදාහරණයකට head කියලා මම head එකට පස්සේ data එකක් දානවා නම් head එකේ next එක දාගන්න මම new node එකේ next එක විදියට. මොකද දැන් ඒ next තිබ්බ තැනට යන්න ඉන්නේ දැන් new node එක. උදාහරණයකට 13යි 14යි මැද්දට data එකක් දානවා නම් මම මුලින්ම මං දාන්න ඉන්න එක්කෙනාගේ next එක දාගන්නවා 14ට. එතකොටනේ මැද හිස්තනක් ඉතුරුලා 14 එකකින් push වෙන්නේ. එතකොට ඔන්න new node එක අලුතෙන් එන්න ඉන්න කෙනාගේ next එකට දාගත්තා current next එක 14. මම දාන්නේ 13ට පස්සේ නම්. එතකොට ඔන්න 14 කලින් හිටපු තැන his place එකක් හැදෙනවා. එතෙන්ද මොකද කරන්නේ? ඒ කියන්නේ current .next එකේ දැන් his place එකක් හැදුනා. මොකද current.next එක push කරා තල්ලු කරගත්තා අලුතෙන් දාන එක්කෙනාගේ next එකට. එහෙනම් current.next කියන එක දැන් his ඒ තැනට දාගත්තා new node එක. එතකොට ඔන්න 13ට පස්සේ මමගේ new node එකේ value එක වැටුණා. දැනටමත් එයාගේ next එකට 14 දාගෙන ඉවරයි මෙන්න. හරි. වැඩේ ඉවර නම් අපි return කරලා දාමු. එතකොට මේ if එක උන් නැත්නම් ඒ කියන්නේ මේ while එකේදී check කරනකොට මේ current value එක first time head නේ. head එකේ value එක නෙවෙයි නම් target එක. මොකද වෙන්න ඕනේ? අපි යන්න ඕනේ head එක අතහැරලා while එකේ ඊළඟ value එකට. එහෙනම් අපි කියනවා current ඉස්සලා current තිබ්බ head එක. දැන් head එක නෙවෙයි නම් අපේ target එක current.next එකට යන්න ඕනේ. ඊළඟ value එකට යන්න. ඊළඟ value එකට ගිහිල්ලා check කරමු. ඒකද අපේ target එක කියලා. එහෙනම් ඒකට පස්සේ data එක ඔන්න දාගමු. ඒක නෙවෙයි නම් අපේ target එක යමු ඊළඟත් value එකට. ඊළඟ value එකට යනකොට එහෙම value එකක් ඇත්තේ නැත්තම්. ඒ කියන්නේ target එක දීපු target එකක් ඇත්තටම list එකේ නැත්තම්. එතකොට ඒ target එකට පස්සේ data එකක් දාන්න කියලා එකක් කියන්න බෑනේ. එහෙනම් මේ සම්පූර්ණ මෙන්න මේ while loop එකම සිද්ධ වෙන්නේ නැහැ. මේ while loop එක සිද්ධ වුන්නේ නැහැ කියන්නේ මේ while loop එක සම්පූර්ණයෙන්ම false විතරක් ආවා කියන්නේ. එක true එකක්වත් සාර්ථක වුන්නේ නැහැ කියන්නේ අපේ target එක තිබිලම නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් console log එකකින් මේ console log වෙනකොට console.error කියලාත් ඔයාලට දාන්න පුළුවන් රතු පාටින් error එකක් display කරගන්න ඕන නම්. අපි ඕනනම් error කියලාම දාමු. console.error එකක් දාගමු. මොකද කියන්නේ? node with value. මට මේකට කියන්න පුළුවන් value plus මොකද්ද value එක? මෙන්න මේ value එක. node with value not found. ඔන්න ඔහම එකක්. හරි. මෙන්න මේ value එකත් එක්ක ආපු node එක එහෙම එකක් නෑලු. target එකක් නෑලු. මෙතන ඇත්තටම value නෙමෙයි දාගන්න target. මොකද target එක මම check කරන්නේ. node with value target not found. මෙහෙම එකක් හොයාගත්තේ නෑ. හරි. ඔන්න දැන් insert එකත් හරි. දැන් අපි
ඕනම තැනකට ඉන්සර්ට් කරන්න පුළුවන් data එකක් අලුතෙන් ඉන්සර්ට් කරන්න පුළුවන් විදිහ ෆන්ක්ෂන්ස් තුනක් හැදුවා. දැන් තියෙන්නේ data delete කරන්න. delete කරනවා නම් අපිට node එකක් mention කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් link එකක් mention කරන්න ඕනේ නැහැ. value එක දීලා කෙලින්ම delete කරන්න තියෙන්නේ. මොකද අපි කලින් assumption එකක් තියාගත්තා එක value එකක් එකපාරයි value data structure එක ඇතුලේ තියාගන්න කියලා. එහෙනම් මම කියන්නම් delete කියලා method එකක් මට value එක විතරයි දෙන්න තියෙන්නේ. වෙනත් indicators අවශ්‍ය නැහැ. මේකෙදි මම කිව්වොත් එහෙම මුලින්ම delete කරනකොට අපි check කරගන්න ඕනේ මේ data structure එක empty ද කියලා. මම කලින් කිව්වා වගේ අපිට ඒක check කරගන්න පුළුවන් ලේසි විදිය තමයි not this head එකක් තියෙනවද කියලා check කරගන්න එක. ඇත්තටම head එකක් නැත්තම් අපිට delete කරන්න දෙයක් නැහැ නිකම්ම return කරලා දාන්න තියෙන්නේ. මොකුත් වෙන්නේ නැහැ. හරි. ඒක pass වුනේ නැත්තම් ඒ කියන්නේ ඇත්තටම data තියෙනවා නම් මේ data structure එක ඇතුලේ අපි check කරගන්න ඕනේ මේ delete කරන්න යන value එක head එකද කියලා. ඒකට මම බලනවා this.head.value head ගේ value එකද අපි දීපු value එක. delete කරන්න කියලා දීපු value එක. එහෙමනම් මට ලේසියෙන්ම head එක delete කරන්න පුළුවන් විදියක් තමයි this.head head එක අරන් යනවා ඊළඟ value එකට. head ගේ ඊළඟ value එකට. ඔන්න. head එක දාගත්ත head ගේ ඊළඟ value එකට. ඒතකොට head එකේ තිබ්බ value එක නිකම්ම delete වෙලා ගියා. හරි. එතනින් මගේ වැඩේ ඉවරයි. return කරන්න පුළුවන්. මේකේ check කරන්න මේ අපි delete කරන්න යන value එක head එකද කියලා. එහෙමත් නැත්නම් මට පුළුවන් while loop එකක් use කරලා කලින් වගේම මේ අපේ head එක නෙවෙයි නම් අපි head එක අරගෙන current වගේ value එකකට ඒක next ද කියලා search කර කර යන්න. එහෙනම් මම කලින් වගේම current කියලා position එක කරගන්නම් අපේ head එක. ඊට පස්සේ while loop එකක් දාලා while loop එකකින් මොකක්ද check කරගන්න. conditions දෙකක් දාන්න වෙනවා current.next එකක් තියෙනවද සහ ඒ next එකේ value එක නෙමෙයි නම් අපි delete කරන්න දුන්න value එක. next එකේ value එක next එකකුත් තියෙනවා. ඒකත් නෙවෙයි නම් අපි දීලා තියෙන්නේ delete කරන්න කියලා. අපි යන්න ඕනේ තව වටයක්. current සමානයි current.next. එතකොට මම එක තැනක ඉන්නවා array එකේ ඒකේ next එක check කරලා බලනවා එයාට ඒ next එකේ තියෙන value එකද මම delete කරන්න දීලා තියෙන්නේ කියලා. එහෙම නෙවෙයි නම් තමයි අපි මේ condition එක දැනට දීලා තියෙන්නේ. එහෙම නෙවෙයි නම් අපි යනවා තව value එකක් ඉස්සරහට. ඊළඟ එකෙත් නෙවෙයි නම් delete කරන්න තියෙන්නේ තව එකක් ඉස්සරහට යනවා. ඔහොම දිගටම යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? එක තැනකදී අපිට හම්බ වෙනවා මෙන්න මේක fail වෙන එකක්. මේක fail වෙනවා කියන්නේ මොකද්ද? මේ while එක fail වෙනවා කියන්නේ next එකක් තිබිලා තියෙනවා. ඒක තමයි ඒ next එකේ value එක තමයි අපි delete කරන්න දීලා තියෙන value එක. අන්න එහෙම වුණා නම් විතර නම් මෙන්න මෙතෙන්ට. එහෙනම් අපි if එකක් දාගමු. next එකක් තියෙනවද කියලා check කරගන්න. තියෙනවා නම් මට ඒ current.next එක දැන් current.next එකට වෙනකන් ආවා. මෙන්න මේ while එක fail වුණා. while එක fail වුණා කියන්නේ මේ while එකේ දීලා තියෙන්නේ current.next එකකුත් තියෙනවා. ඒක නෙවෙයි අපි target කරන value එක. ඒක fail වෙනවා කියන්නේ ඇත්තට මේක තමයි අපි target කරන value එක. එහෙනම් ඒක delete කරන්න පුළුවන් ලේසිම විදිහක් තමයි current.next නේ දැන් අපි මේ අයින් කරන්න යන්නේ. ඒකට දානවා current.next එකේ next එක. next එක දැම්මහම next එක ඉබේම අයින් වෙලා යනවා. අර head එකේ තියෙන data එක head.next එකට දැම්මා වගේ තමයි. ඒතර මම දැන් එක තැනක ඉන්නවනම් උදාහරණයකට මං ගාව පිඟානක් තියෙනවා නම් ඒ පිඟානේ දැනට තියෙන දේ වෙනුවට ඊළඟ පිඟානේ තියෙන දේ මේකට ගත්තා කියන්නේ මේ පිඟානේ තිබ්බ එක අහකට යනවා නිකම්ම පැත්තකට තල්ලු වෙලා යනවා. ඒක තමයි මේ කරන්නේ. දැනට තියෙන එකට ගන්නවා ඊළඟ එකේ තියෙන එක. ඊළඟට තියෙන එක මේකට ගත්තා කියන්නේ මේකේ තියෙන එක ඉබේම අයින් වෙලා යනවා කියන එක. හරි. ඔන්න data එක delete කරා. මේකේ else එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම next node එකක් තිබ්බේ නැත්තම් මට කියන්න පුළුවන්. අවසානයේදී මෙහෙම delete කරන්න value එකක් අපිට හම්බෙලා නැහැ. එහෙනම් මට කියන්න පුළුවන් console log එකේ මේකට අපිට ඕනනම් log වෙනුවට error එකක් දාගන්න පුළුවන්. log එකත් ඕනනම් දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙදි මට කියන්න පුළුවන් node with value. දැන් මෙතනදී අපි
දීලා තියෙන value. මෙන්න මේ value එක මෙතනින් පොඩි space එකක් දාගමු. මෙන්න මේ value එක හම්බෙලා නැහැ. not found. හරි. එහෙනම් delete කරන method එකත් හරි. ඊළඟට අපි බලමු data එකක් හොයාගන්න function එකක් find වගේ එකක්. එහෙම file අපි සාමාන්‍ය මේකදී බලන්නේ මොකක් හරි data එකක් තියනවද කියලා. මොකක් හරි node එකක කියන්නේ node එක හොයාගන්න value එක දීලා. අපි කියමු මේකට find කියලා. find method එක value එක දෙනවා. මේකදී අපි current එකට කලින් වගේම දාගන්න පුළුවන් this.head එක. ඊට පස්සේ while loop එකක් දාලා සරලව මට කියන්න පුළුවන් current එක තියෙනවා නම් check කරලා බලන්න මේ current එකද අපි හොයන value එක. ඒක හොයන්න ලේසිම දේ තමයි current එකේ තියෙන value එක සමානද කියලා බලන එක අපි දුන්න value එකට. ඒක එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? return කරමු current node එක. ඒක නම් අපි හොයන එක. එහෙම නෙවෙයි නම් අපි ඊළඟ value එකට යන්න. current සමානයි current.next. current එක අරන් යන් ඊළඟ value එකට. ඔහොම ගිහිල්ලා කොයි වෙලාවක හරි මෙන්න මේ if එක true වෙනවා. ඇත්තටම අපි හොයන value එක වගේ data structure එක තුල තියෙනවා නම් මේ සම්පූර්ණ while එක fail වෙන්නේ හොයන data එක කොහෙත්ම නැත්තම් විතරයි. එහෙමනොත් අපි නිකම්ම return කරලා දාමු. හොයන data එක නැහැ. හරි. ඕනනම් ඒකටත් අර වගේ console log එකක් හෝ console error එකක් දාගන්නත් පුළුවන්. ඔයා හොයන්න ගිය value එක නැහැ කියලා. ඊට පස්සේ තව එකක් හදමු අපි print කියලා සම්පූර්ණ data structure එක print කරගන්න. අපිට මේ මොහොතේ තියෙන full link list එක බලා ගන්න. ඒකට මම දාන print කියලා command එකක්. print කියලා method එකක්. අපි ගමු මේකට array එකක්. මොකද අපිට සාමාන්‍යයෙන් complex data structure එකක් print කරගන්න ඕන නම් ලේසිම විදිය තමයි මෙන්න මෙහෙම array එකක් හදාගෙන simple data structure එකක් අරගෙන ඒකට convert කරගන්න එක. ඒක කරන්න ලේසි. කලින් වගේම අපි current කියලා value එකක් අරගෙන ඒකට ගමු පළවෙනි value එක අපේ data structure එකේ තියෙන එක තමයි head එක. ඊට පස්සේ while එකක් දාලා current කියලා value එකක් තියෙන තාක්කල් ඔන්න values කියන array එකට push කරමු අපේ current එකේ තියෙන value එක current node එකේ තියෙන value එක. ඊට පස්සේ current එක අරන් යන් ඊළඟ value එකට current.next. next එකක් තියෙනවා නම් while එක true වෙනවා. එයාගේ value එක push වෙනවා. next එකට යනවා. තව next එකක් තියෙනවා නම් ඒකේ value එක array එකට push වෙනවා. ඊළඟට යනවා. ඔහොම end එකටම එනකන් ගිහිල්ලා තමයි මේ while එක fail වෙන්නේ, false වෙන්නේ. එතනින් පස්සේ මේ values කියන එකට තියෙන data ටික ඔක්කොම push වෙලා ඉවරයි. අපිට console log එකකින් print කරගන්න පුළුවන් අපේ values කියන array එක අපිට ඒක string එකකට convert කරලා ගන්න පුළුවන් join කරලා මෙන්න මෙහෙම පොඩි arrow එකකින්. arrow එකයි මම දකුණු පැත්තට දැම්මේ. අපේ link list එකේ යන්නේ හැමතිස්සෙම වමේ ඉඳන් දකුණට නිසා. හරි. ඔන්න මගේ link list එකට අදාළ methods 6ක් මම හදාගත්තා. මොනවද හදාගත්තේ? append එකෙන් link list එකේ අගට data එකක් දාන්න, prepend එකෙන් link list එකේ මුලට data එකක් දාන්න, insert after එකෙන් link list එකේ කැමති තැනකට data එකක් දාන්න target එකක් දීලා, value එකකින් value එකක් දීලා data එකක් delete කරන්න, ඊළඟට value එකක් search කරගන්න find method එකක් සහ අවසානයේදී print method එකක් full data structure එක print කරගන්න. දැන් මගේ link list class එක ඉවරයි. අපි පොඩ්ඩක් test කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම මම list එකක් හදාගන්නම් const list equal new linked list. මම කියන්නම් මේ list එකට මට අලුතෙන් data එකක් දාන්න ඕනේ append කරමු. කීයද append කරන්නේ value එක අපි කියමු 10 කියලා. තව එකක් append කරමු. ඔයාලා දන්නවා දැන් append එකේ මොකද්ද වෙන්නේ කියලා අගට data එක වැටෙන්නේ 20. තව එකක් දාමු
30. දැන් මේක මම print කරොත් මොකක් print වෙයිද? try කරලා බලමු. මෙන්න මේ arrow එකෙන් මේ තියෙන ටික link කරලා පෙන්නන්න ඕනනේ. මෙන්න මෙහෙම. හරි. මෙන්න මේක තමයි මගේ link list එක. දැන් මම prepend කරොත් එහෙම මොකක් හරි value එකක්. ඒක 10ට කලින් වැටෙන්න ඕන. prepend 5. දැන් මම print කරොත් එහෙම list එක list.print කියලා. දැන් 5 වැටලා තියෙනවා 10ට කලින්. හරි. එහෙනම් prepend එකත් වැඩ. දැන් මම මොකක් හරි target එකක් දීලා මොකක් හරි data එකක් add කරොත් එහෙම ඒකට මම දැම්මා insert after කියලා. මුලින්ම දෙන්න ඕනේ මෙතන තියෙන target එක. ඊට පස්සේ value එක. අපි කියමු අපි 10ට පස්සේ data එකක් දානවා කියලා. එහෙනම් target එක 10. මට දාන්න ඕන data එක තමයි 15. දැන් මෙන්න මේක මම add කරගත්තොත් print එක. ඔයගලන්ට පේනවා 10ට පස්සේ 15 වැටිලා තියෙනවා. ඊට පස්සේ 20 push වෙලා තියෙනවා ඉස්සරහට. අනිත් සම්පූර්ණ data structure ඉස්සරහට push වෙලා තියෙනවා. හරි. එහෙනම් insert after කියන එකත් වැඩ. දැන් බලමු delete එක වැඩ කරනවද කියලා. මම 20 කියන value එක delete කරන්න යනවා list.delete. මම value එකෙන් තමයි delete කරන්න යන්නේ. ඔන්න දුන්නා. ඊට පස්සේ මම print එකත් නැවත ගත්තා. ඔන්න 20 delete වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි find කියලා method එකක් හැදුවා මතක ඇති. මේකෙන් මට පුළුවන් උදාහරණයකට const data found වගේ එකක් හදාගන්න. මේකට මම දෙන්නම් list.find එක. අපි මේකට දෙමු දැනට මේකේ තියෙන data එකක් 15 වගේ. හරි. මේ data found කියන එක මම කොහොමද represent කරගන්නේ? data found කියන එක මට පුළුවන් console log එකකින් දාගන්න. මොකද මම මේ find method එකේදී console log එකක් දාගත්තේ නැහනේ. කොහෙවත්. මට පුළුවන් const නෑ console log data found මෙන්න මේක list කරගන්න. data found ඔන්න node එක පිටින්ම අල්ලගෙන තියෙනවා. node එකේ value එක දීලා තියෙනවා 15. එයාගේ next node එක දීලා තියෙනවා 30. එයාට next එකක් නැහැ. හේතුව 30 ඉන්න tail එකේ නිසා. මම මේකේ 5 කියන එක search කරගත්තොත් ඔන්න බලන්න link list එක ලස්සනට එන විදිය. data හොයාගෙන තියෙනවා. data found node එක තමයි 5. එයාගේ value එක 5. එයාගේ next එක තියෙනවා ඔන්න 10. එයාගෙත් next එක තියෙනවා ඔන්න 15. එයාගෙත් next එක තියෙනවා 30. මෙන්න බලන්න සම්පූර්ණ data structure එක අපිට මේ විදිහට අවිල්ලා තියෙනවා. මේ විදිහට link list එක වට සම්පූර්ණයෙන් හදා ගන්න පුළුවන් සහ print කරගන්න පුළුවන් console එකේ මේ method එක use කරලා මේකේ value එක විතරක් වට ගන්න ඕන නම් කෙලින්ම value විතරක් දා ගන්න පුළුවන්. ඔන්න data found 5. හරි මේක තමයි link list එක. මේකේ තවත් advanced version එකක් තියෙනවා double link list කියලා. මේක single link list එක. ඒ කියන්නේ එක value එකකින් එයාගේ ඉස්සරහා ඉන්න එක්කෙනාට විතරයි point එක තියෙන්නේ. මේ next කියන එක විතරයි තියෙන්නේ. ඔයාලා මේ කලින් එකේ දැක්කා වගේ node එකක value එකට පස්සේ next එක විතරයි තියෙන්නේ. double link list එකේදී next එක වගේම previous එකක් තියෙනවා. අපිට මොකක් හරි data එකක් දීලා එයාගේ dot next කියලා ඊළඟ data එක ගන්නවා වගේම dot previous කියලා කලින් එක්කෙනා ගන්නත් පුළුවන්. ඒක මම හිතනවා මේ සාමාන්‍ය single link list එක හදා ගන්න පුළුවන් කෙනෙක්ට double link list එක හදා ගන්නත් පුළුවන්. ඔයාගේ use කරලා බලන්න ඔයාගේ experience එක, ඔයාගේ knowledge එක, ඔයාගේ skills ටික එහෙම බැරි නම් ඔයාට පොඩි instructions ටිකක් දීලා මේක ChatGPT එකෙන් හදා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒක වෙනම ආපහු කොටසකින් මම වීඩියෝ එකක් අරගෙන එන්නේ නැහැ. link list එක ඔන්න හදන විදිහ කියලා දුන්නා. ඔයගලන්ට ඒ knowledge එක use කරලා double link list එකත් හදා ගන්න පුළුවන්. බොහොම පහසුවෙන්. මොනවාම හරි ප්‍රශ්නයක් වෙලා ඒක හදාගන්න බැරි වුණොත් අනිවාර්යෙන් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න.
මම කියලා දෙන්නම් ඩබල් ලින්ක්ස් ලිස්ට් එකක් හදන විදිහ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.